අයියෝ යනවාද ටයිල් ටික බලන්න. ඔව් සුදුමැණික මං අද යනවා. ගිහිල්ලා බලලා ඉවර වෙලා බඩු ටික අරගන්නම්කෝ. ඔයාට අලුතෙන් බාත්රූම් එකක් හදලා දෙන්න. තැන්ක් යූ අයියේ මට මාර සතුටක් දැනෙන්නේ. ඔයා මට මාර ආදරේ නේ. පිස්සා. ඔයා වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා සුදුමැණික මම. එන්නකෝ මං අද ගිහිල්ලා එන්නම් කඩේ මුදලාලිව හම්බෙලා. මහත්තයා එන්න good morning. මොනවද බැලුවේ? මුදලාලි මේ තියෙන ටයිල් වල ගණන් එහෙම කොහොමද දන්නේ නැහනේ. මේමයි මහත්තයා අපි ගාව ඩිසයින් ගොඩක් තියෙනවා. ඒ ඩිසයින් එකෙන් ඩිසයින් එකට ප්‍රයිසස් චේන්ජ් වෙනවා. ඔබතුමා කීයට විතර වගේ යන්නේවද බලන්නේ? මේමයි මුදලාලි මේ කීයට කියන්නේ ඉතින් ලෝ බජට් එකට තමයි බලන්නේ. ඉතින් මේ කොහොමද ඒ වගේ තියෙන්නේ? එහෙම අඩු ඒවා තියෙනවද? ලෝ බජට් එකට වගේ ගන්න නම් මහත්මයා ඉතින් ටයිල් නැහැ ඉතින්. ඔයාට ඉතින් අඩුම වියදමෙන් කරගන්නවා ඉතින් බිමට ගොම ටිකක් තමයි ගා ගන්න තියෙන්නේ. නෑ මුදලාලි මම මේ කිව්වේ මේ ඔයාලගේ අවුට් ඔෆ් ෆැෂන් ටයිල් හරි නැත්නම් කොන් කැඩිච්ච ඒවා හරි එහෙම ඒවා තියෙනවද ටිකක් අඩුවට ගන්න? එහෙම ඒවද? එහෙම ඒවා නම් තියෙනවා. මේ දැන් ටික ඉස්සෙල්ලත් අර මේ මහත්මයෙක් ඇවිල්ලා ඉවර වෙලා මේ බඩු වගේ මන් දුන්නා යාව ගොනාට අන්දලා. ඒ වගේ බඩු ටිකක් නම් තවත් ස්ටොක් වල තියෙනවා. ඔයාට ඕන නම් ඒ ටික මම බලලා කලෙක්ට් කරලා දෙන්න. අනේ කොච්චර දෙයක්ද ඒක මුදලාලි. මමත් මෙහා අපේ වයිෆ්ටත් කියලා ඉවරලා කොහෙම හරි මොකෙන් හරි මොනවා හරි කැට එක තුනක් අරගෙන එන්න කියලා ටිකක් අඩුවට. මේ මහත්මයා මේ ටික බලන්නකෝ. මේ ටික හොඳයිද කියලා. මේක තමයි අවුට් ඔෆ් ෆැෂන් තියෙන ටික. මේ ටිකෙන් බලලා කලෙක්ට් කරලා දෙන්න ටිකක් අඩුවට. ඔව් අනිත් ඒවා නම් ගණන් ඒවා ටික ගාන වැඩි මේ දවස්වල. ඒකයි වැඩි. මේකෙන් දෙන්න පුළුවන් මේ පොඩ්ඩක් අපේ ඉතින් ඩැමේජ් වෙලා තියෙන පුපුරකුවක් කොන පොඩ්ඩක් මෙන් කැඩිච්ච ඒවා. සමහර ඒවා පරස් මේ පරස් මුළු පරස් කියපේවුවා. ඒ වගේ ඒවා තමයි ඉතින් තියෙන්නේ. සමහර ඩිසයින් මාරු වෙච්ච. එහෙම ඒවා තමයි තියෙන්නේ ඉතින්. ඒ ටික බලලා කලෙක්ට් කරගන්න ඉතින්. මුදලාලි මේ ටික හොඳයි. මේ ටික සාමාන්‍ය අයකට මොකක් හරි කරගන්න පුළුවන්. මේ ටික බලලා දෙන්නකෝ. මේ ටිකක් අඩු කරලා බලන්න. මහත්මයා එහෙනම් මේ බිල් එක thank you ගොඩක් මේ අපේ ස්ටොක් ටික නිල් කරගන්න සපෝට් එක දුන්නට. හරි මුදලාලි එහෙනම් කරපු සපෝට් එකට ගොඩාක් ස්තුතියි. එහෙනම් මේ මම යනවා. thank you. හරි මහත්මයා එහෙනම් ආයෙ දවසක එන්නකෝ. මම ওই කැඩිච්ච බිජිච්ච ඒවා ටික පැත්තකට කරලා තියන්නම්කෝ. ඔබතුමා ආවම පටවලා දෙන්න. හරි එහෙනම් thank you. එහෙනම් මම යනවා මුදලාලි thank you.